APGA. A. Appearance, P. Pulse, G. Grimace, A. Activity, R. Respiration. යන ලෙස අලුත උපන් දරුවෙකුගේ උපතෙන් පසු පළමු විනාඩියේ සිට පස්වන විනාඩිය දක්වා මනින ලද මිනුම. එය ස්කේල් එක 0.1 ලෙස ලකුණු ලබා දීම සිදු වෙනවා. 7ක් 10ක් අතර ලකුණු පරාසයක පවතී නම් හෙල්දි බේබි කෙනෙක් ලෙස හඳුන්වනු ලබන අතර ලකුණු 4 6 පරාසයක පවතී නම් මොඩරේට් ඩිස්ට්‍රෙස් එකක් මධ්‍යස්ථ අවදානමක් සහිත දරුවෙකු ලෙසත් 0.3 අතර ලකුණු පරාසයක පවතී නම් ඉමීඩියේට් රිසසිටේෂන් දැඩි අවදානමක් යොමු කළ යුතු දරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. APGA ස්කෝර් එක කියන්නේ ඔන්න ඔක. A. Appearance, P. Pulse, G. Grimace, A. Activity, R. Respiration. 27 වන abbreviation එක PIH. Pregnancy Induced Hypertension. ගැබ් ගැනීමෙන් පසුව පමණක් ඇතිවන්නා වූ තත්ත්වය. සාමාන්‍යයෙන් මේ 20 වන සතියේදී පමණ මනාව හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 140-90 අතර පවතින රසදිය මිලිමීටර් ප්‍රමාණය තියෙනවානේ අපේ රුධිර පීඩනය. ඊට වඩා වැඩිවීම මෙහිදී සිදු වෙනවා. ඒතර සාමාන්‍ය අපි සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 140, ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 90 අතර කාලයක් ගන්නවනේ. ඒ අගේ පරාසය. වන abbreviation එක PIH. Pregnancy Induced Hypertension. ගැබ් ගැනීමෙන් පසු ඇතිවන්නා වූ තත්ත්වය. මේ 20 වන සතියේදී පමණ මනාව හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 140ට වඩා වැඩිවීමත්, ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 90ට වඩා වැඩිවීමත් මෙහිදී සිදු වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි PIH එකක් සහිත කාන්තාවකගේ මවකගේ දකින්න පුළුවන් රෝගී ලක්ෂණ ලෙස high blood pressure, headache, visual disturbances, swelling of hand and face, epigastric pain, reduced fetal movement හඳුනා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ මැනේජ් කළ යුතුම තත්ත්වයක් මේ PIH කියන එක. BP monitoring regularly. Administer antihypertensive drug as prescribed. Example for labetalol, methyl dopa, fetal monitoring, check-in and proteinuria, early delivery in if severe condition. BOH. BOH කියලා කියන්නේ සාමාන්‍යයෙන් bad obstetric history යන්න. කාන්තාවකගේ පසුගිය pregnancy period එකේදී හෝ කලින් දරුපත පිළිබඳ bad result එකක් නරක ප්‍රතිඵලයක් තිබේ නම් ඒ ඉතිහාසයට තමයි අපි කියන්නේ bad obstetric history කියලා. BOH ලෙස සලකනු ලබන්නේ recurrent abortion එකක්, intrauterine fetal death එකක්, stillbirth එකක්, preterm birth, congenital anomalies, early neonatal death, ectopic pregnancy, molar pregnancy, preeclampsia, in fast pregnancy මෙවැනි bad history එකක් obstetric history එකක් පවතී නම් අපි BOH ලෙස සංකේතවත් කොට එම history එක අපි ලියනු ලබනවා. මෙහි ඇති වැදගත්කම වනුයේ වත්මන් ගර්භය සඳහා වැඩි අවදානමක් සැලකීමට මෙමගින් අදහසක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු USG ultrasound sonography. ultrasound waves අතිරේක ශබ්ද තරංග භාවිතා කරමින් ශරීරය තුල images ලබා ගැනීම. It is a medical procedure. USG භාවිතා වන අවස්ථාවන් ලෙස assess for pregnancy. Example for gestational age, fetal growth, fetal position,
placental location, fetal heart rate, amniotic fluid assessment කිරීම සඳහා මේ USG කියන එක ultrasound sonography සිදු කරනු ලබන. ඒ වගේම internal organ පරීක්ෂා කිරීමට liver, kidney, heart rate assess කිරීම සඳහා stone, cyst, tumor වගේ දේවල් blood flow assessment කරන්න pre-surgical planning සඳහා එනම් ටියුමර් එකේ size එක organ abnormalities මොනවද කියලා දැන ගැනීම සඳහා මේ imaging test එක සිදු කරනු ලබනවා. මෙම ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ මේක non invasive ඇතුළත් කිරීම සිදු වෙන්නේ නැහැ. Safe for both mother and fetus, real time imaging, portable කියන can be done in various setting. OPD එකේ ICU එකේ වුණත් මේක භාවිතාවට ගන්න පුළුවන්. ඒතර USG කියන ultrasound sonography. BPP biophysical profile ගැබ්ගත් කාන්තාවකගේ ගර්භාෂයේ සිටින ෆීටස් එකේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මැන බැලීම මේ BPP එක මගින් සිදු වෙනවා. මේ USG සහ fetal heart rate monitoring මගින් තමයි සිදු කරනු ලබන්නේ. එක්වන abbreviation එක තමයි CPD cephalopelvic disproportion. CPD යනු දරුවාගේ හිස හෙඩ් එක හෝ ශරීරය මවගේ වැජයිනල් එක හරහා පෙල්විස් එක හරහා ගමන් කිරීමේදී වැජයිනල් එකට වඩා දරුවාගේ හිස සහ ශරීරය විශාල වීමෙන් ඇතිවන්නා වූ ගැටලු සහගත තත්ත්වයක්. මේ බොහෝ විට සිසේරියන් සැත්කම සඳහා යොමු කිරීමට හේතුවක් වෙනවා. 32 IUGR intrauterine growth restriction ගැබ තුල සිටින ෆීටස් එකේ බලාපොරොත්තු වනට වඩා අඩුවීම IUGR එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සෞඛ්‍ය අවදානමක් ලෙස සැලකිය හැකියි. Causes for IUGR IUGR එකක් වෙන්න හේතු මොනවාද? Placental insufficiency, maternal factors. Example for high blood pressure, diabetic, smoking, drugs use. මේ වගේ නිසා දරුවා IUGR බබෙක් වෙන්න පුළුවන්. Fetal factors, genetic disorders, infection, multiple pregnancy, inadequate maternal nutrition අපිට හේතු සාධක ලෙස පෙන්වා දෙන්න පුළුවන්. IUGR සහිත දරුවෙකුගේ ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් low birth weight එක ග්‍රෑම් 2500ට වඩා අඩුවීම පෙන්වා දිය හැකියි. තුන්වන abbreviation එක තමයි IUFD කියන්නේ. intrauterine fetal death. සාමාන්‍යයෙන් ගැබ තුලම දරුවා මිය යාම මෙහි තේරුම වෙනවා. IUFD එකක් සිදුවීමට හේතු ලෙස placental insufficiency, maternal health condition, hypertension, diabetic, infection, autoimmune disorders, fetal condition, genetic abnormalities, infection, umbilical cord accident, obstetric complication, pre-eclampsia, eclampsia, placental obstruction අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඒ වගේම trauma and accident, physical trauma to abdomen. ඒ වගේම IUFD එකක් සිදු වුණාට පසුව මෙහි තිබෙන ලක්ෂණ ලෙස absence of fetal movement, no fetal heartbeat, vaginal bleeding or discharge, fetal growth had stopped. මේ විශේෂ අවදානමකට ලක් විය යුතු තත්ත්වය emergency condition එකක් වෙනවා. After IUFD, give emotional support for the family and give counseling for future pregnancies and risk factors. CE කියන්නේ clinical examination. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය විග්‍රහ කිරීම සඳහා රෝගීන්ගේ පරීක්ෂණයක් සිදු කරනු ලබන ක්‍රියාවලිය. Clinical examination අවස්ථාවකදී history taking එකක් ගන්න. ඒ කියන්නේ රෝගියාගේ රෝග ඉතිහාසය එමගින් ලබා ගන්න පුළුවන්. General inspection රෝගියා දැන් සිටිනා වූ තත්ත්වය physically බලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. Measure the vital signs
systematic examination, example for cardiovascular, respiratory, abdominal, neurological වශයෙන් මේ clinical examination එකේදී සමස්තම රෝගියාගේ රෝගී ඉතිහාසය වගේම දැන් පවතින තත්ත්වය ඒ වගේම රෝගියාගේ පද්ධති වලට කොහොමද එම රෝගී තත්ත්වයේ බලපාලා තියෙන vital signs මේ සියලුම දේවල් clinical examination එකේදී සිදු කරන ලබනවා. ඒතකොට මේක ගයිනකොලොජි and obstetric ward එකේදී පමණක් නොව සියලුම වාට්ටුවලදී මේ ක්‍රියාවලිය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම HRT කියනු hormone replacement therapy යනවා. හෝමෝන් ඉම්බැලන්ස් එකක් පවතින තත්ත්වයක් නම් එනම් හෝමෝන් අඩුවීමේ ගැටලුවකට ප්‍රතිකාර කිරීම සඳහා හෝමෝන ලබා දීමේ චිකිත්සාව. සාමාන්‍යයෙන් පිරිමි සහ කාන්තා ශරීරය තුළින් නිපදවන හෝමෝන උදාහරණ ලෙස ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් අඩුවන අවස්ථාවන්හිදී මේ HRT ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. 36 වෙනි එක low birth weight LBW සාමාන්‍යයෙන් low birth weight එකක් කියනු ගැප්ගත් කාලයේ සති ගණන සම්පූර්ණ වී නොමැතිව يعني early delivery එකක් සිදු වුවහොත් හෝ දරුවාගේ බර ග්‍රෑම් 2500ට වඩා අඩු වී නම් low birth weight එකක් තියෙන දරුවෙක් ලෙස අපි හඳුන්වනු ලබනවා. මේට preterm birth එක වගේම intrauterine growth restriction එකක් තිබ්බොත් maternal health risk factors තිබුණොත් උදාහරණ විදිහට hypertension, diabetic, infection වගේ එකක්, ඒ වගේම placental insufficiency එකක් තිබ්බොත්, multiple pregnancy එකක් තිබ්බොත් මේ low birth weight එකක් සහිත දරුවෙක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට මෙහෙම low birth weight එකක් ඇතිවීම වැළැක්වීම සහ low birth weight එකක් දරුවෙක් උපන් පසුව අපි manage කිරීම සිදු කරන්න ඕනේ. First, proper maternal nutrition and care during pregnancy. Second, monitoring of maternal health factors. Third, give neonatal intensive care if needed. Fourth, providing warmth to prevent hypothermia, such as maintaining thermal regulation. ඊට පස්සේ අපි බලමු 37 වෙනි medical abbreviation NSVD. Normal spontaneous vaginal delivery. මෙහි ලක්ෂණ නම් no use forceps vacuum, no cesarean section, healthy progression of labor, fetal heart tone stable throughout, no complication during delivery. NSVD normal spontaneous vaginal delivery එක සාමාන්‍යයෙන් පවතිනවාන හිතෙන වාසි quicker recovery ඉක්මනින් සුව අතට හැරෙනවා. ඒ වගේම less risk of infection, lower maternal and fetal complications සංකූලතාවත් අඩු වෙනවා. TAH කියනු total abdominal hysterectomy. සම්පූර්ණයෙන් ගර්භාෂය හා ඒ ආශ්‍රිත පවතින අංග ඉවත් කිරීමක් මෙමගින් සිදු වෙනවා. සාමාන්‍ය uterine cancer එකක්, fibroid තත්ත්වයක්, endometriosis, chronic pelvic pain, abdominal bleeding මේ TAH එකක් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. සාමාන්‍ය TAH එකකින් පසුව pain management, infection prevention, recovery support එක ලබා දීම සිදු කළ යුතු වෙනවා. STI sexually transmitted infection STI 39 වෙනි abbreviation එක. ලිංගික සම්බන්ධතා මගින් ව්‍යාප්ත වන ආසාදන රෝගයක් STI ලෙස හඳුන්වනු ලබන. සාමාන්‍යයෙන් මෙය බැක්ටීරියා, වෛරස්, පැරාසයිටිස් හෝ ප්‍රොටෝසෝවා මගින් මේ දේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. STI sexually transmitted infection. එතකොට සාමාන්‍ය STI ආසාදනය සඳහා උදාහරණ ඒ රෝගවලට උදාහරණ ලෙස HIV AIDS, gonorrhea, syphilis, chlamydia, genital herpes, human papilloma virus අපිට හඳුන්වන්න පුළුවන්. මේ STI සෑදුණු රෝගියෙක්ගේ දකින්න පුළුවන් රෝගී ලක්ෂණ symptoms of STI නම් abdominal genital discharge, pain during urination and intercourse, genital wart or sores,
unexplained fever, fatigue or shallow lymph node, itching, no burning sensation. මේ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුම තත්ත්වයක් වෙනවා. 40 වෙනි ඇබ්‍රිවියේෂන් එක SB. SB යනු still birth යන්න. ඒතකොට ගැප් ගත් කාලයේ අවසන් 20 වෙනි සතියෙන් පසුව ගැබ ඇතුළත භ්‍රූණය මිය යාම still birth ලෙස හඳුන්වනු ලබනවා. මේ සඳහා හේතු ලෙස placental problem, infection, fetal abnormalities, maternal health issues, umbilical cord accident, trauma or injury අපිට හේතු ලෙස පෙන්눔 කරන්න පුළුවන්. still birth එකක සාමාන්‍යයෙන් පවතින ලක්ෂණ නම් no fetal movement or heartbeat, no sign of life upon examination, sign of labor without fetal heartbeat. එක්වන ඇබ්‍රිවියේෂන් එක PPD, postpartum depression. දරුවා බිහි කිරීමෙන් පසුව ඇතිවන මානසික ගැටලු තත්ත්වය. මවකගේ ජීවත්වන පරිසරය සහ ඇය වටා සිටින පිරිස මෙවැනි අවස්ථාවකදී අනිවාර්යෙන්ම සහයෝගය ලබා දිය යුතුය. Hormonal changes, stressful life event, previous history of depression or mental illness, lack of support, complication during childbirth බොහෝ PPD ඇතිවීමට හේතු සාධක ලෙස ගත හැකියි. මේ සඳහා ප්‍රතිකාර වශයෙන් counseling or psychotherapy, administering antidepressant as prescribed, giving emotional support. අනිවාර්යයෙන්ම emotional support එක මේ අවස්ථාවේදී මවට ලබා දිය යුතුමයි. 42 වෙනි abbreviation එක IVF, in vitro fertilization. IVF is a medical procedure used to help with fertility or prevent genetic problems and assist with the conception of a child. It involves fertilizing an egg with sperm outside the body in a laboratory and then transferring the resulting embryo into the uterus. ඩිම්බය සහ ශුක්‍රාණුව ටෙස්ට් ටියුබ් එකක් තුළ සංසේචනය කොට එලෙස සංසේචනය වීමෙන් පසුව ගර්භාෂයේ තැන්පත් කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ IVF එකක් කියලා. මෙම ක්‍රියාවලිය බොහෝ දුරට සිදු කරනු ලබන්නේ blockage of fallopian tube, male infertility, unexplained infertility, ovulation problem, older women 35 plus with fertility challenge. මෙවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම අවදානම් සහගත තත්ත්වය නම් 100%ක්ම සාර්ථකත්වය බලාපොරොත්තු විය නොහැකියි. එයට හේතුව වයස සහ අනිකුත් හේතු මත වෙනස් වෙන්න පුළුවන්. වගේම වඩාත් වියදම් සහගත ප්‍රොසීඩියර් එකක්. twins tripletලා ඇතිවීමේ අවදානමක් තියෙනවා. කෙසේ නමුත් IVF එකක් යනු ලෝකේ වඩා ජනප්‍රියම ක්‍රමයක් වෙන අතර මේ වෛද්‍ය උපදෙස් මත අනිවාර්යයෙන්ම සිදු කළ යුතු තත්ත්වයක් වෙනවා. 43 වන ඇබ්‍රිවියේෂන් එක BCG, Bacillus calmette-guerin. BCG ලබා දීමේ වහසි සහගත තත්ත්වය නම් prevention of tuberculosis, boosting immunity, effective against other disease. මේ උපත සිදු වහම ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතකි. intradermal ලෙස ඉන්ජෙක්ට් කරනු ලබන අතර injected area එක සලකුණු වීම අනිවාර්ය වේ. MMR, measles, mumps, rubella. මෙම වැක්සීන් එකේ රෝගී ත්‍රිත්වයකින් එනම් measles, mumps, rubella සඳහා ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියා කරයි. මෙම වැක්සීන් පිළිබඳ ඉදිරි වීඩියෝවක් මගින් පැහැදිලි කරන්න. RH, rhesus factors. RH සාධකයේ මත රුධිරයේ ඇන්ටිජන් D තිබීම සහ නොතිබීම මත දෙවර්ගයක් හඳුන්වා දිය හැකියි. RH ඇන්ටිජන් එකක් තිබීම
RH පොසිටිව් ලෙසත් නොතිබීම RH නෙගටිව් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. මෙම අවස්ථාවේදී විශේෂයෙන් සලකා බැලිය යුතුම තත්ත්වය තමයි RH incompatibility pregnancy. RH incompatibility යනු මවක් RH නෙගටිව් වූ විට පියා RH පොසිටිව් වූ විට ලැබෙන දරුවා බිහි වූ දරුවා RH පොසිටිව් දරුවෙක් නම් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම අවස්ථාවේදී රෝගම් ලබා දීම සිදුවේ. FLM fetal lung maturity ගැබ්ගත දරුවාගේ ලංස් අදාළ මට්ටමින් හෝ සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී වීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ FLM කියලා. FWB fetal full weight bearing estimated weight of the fetus inside the womb usually measured through ultrasound scanning. VFM gross fetal movement ගැබ්ගත දරුවාගේ චලන ක්‍රියාකාරකම් VFM පරීක්ෂාවේදී fetal movement count කිරීම සිදු කරයි. kick count test කිරීමද සිදු කරයි. මෙයට kick count chart භාවිතා කිරීම සිදුවේ. දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීම මෙමගින් සිදුවේ. L&D labor and delivery VBAC vaginal birth after cesarean සිසේරියන් ප්‍රසවකින් පසුව සාමාන්‍ය ප්‍රසවයක් කළ හැකිද යන්න විමසා බැලීම තමයි VBAC කියන්නේ. මෙහිදී සෞඛ්‍ය තත්ත්වය මවගේ සලකා බැලීම විශේෂයෙන් සිදු වෙනවා. සිසේරියන් සෙක්ෂන් එකකින් පසුව නෝමල් ඩිලිවරි එකකට යා හැකිද යන්න සොයා බැලීම සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය විශේෂයෙන් අධ්‍යයනය කිරීම මෙහිදී සිදු වෙනවා. VBAC යනු vaginal birth after cesarean.